මේ අවස්ථාවට සහභාගී වෙන වැවිලි කර්මාන්ත අමාත්‍ය සහෝදර සමන්ත විද්‍යාරත්න සහෝදරගෙන් අවසරයි. ඒ වගේම අමාත්‍යාංශ ලේකම්තුමා, ඒ වගේම තේ සංගමේ සභාපති, අපේ තේ පිළිබඳ අපේ සෙක්ටර් ඇඩ්වයිසරි කමිටු එකේ අපේ අමාත්‍යාංශ නියෝජිත හුසේන් අක්බාරි මැතිතුමාගෙනුත්, ඒ වගේම තේ මණ්ඩලයේ සභාපතිතුමා ඇතුළු සියලුම ආරාධිතයින්ගෙනුත් අවසරයි. මම හිතන්නේ මට කලින් කතා කරපු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිවාසික නියෝජිත තුමිය ඉතා පැහැදිලිව කරුණු කිහිපයක් ඉදිරිපත් කරා. විශේෂයෙන්ම ඇය මතු කරපු ප්‍රධාන කාරණාවක් අපි කාටත් වගකීමක් තියෙනවා එය නැවත සිහිපත් කර ගැනීම. මේ අවස්ථාව රටට අපට ලැබිලා තියෙන්නේ අහම්බෙකින් නෙමෙයි. ඇය සඳහන් කරපු ආකාරයටම අපට මේ අවස්ථාව ලැබුණේ chance එකක් නිසා නෙමෙයි. රටේ සමස්ත ජනතාව, රජය, පෞද්ගලිකාංශය, ඒ වගේම ජාත්‍යන්තරය හැම දෙනාම අපට සාමූහිකව දක්වපු මැදිහත් වීමේ, කැපකිරීමේ, දායකත්වයේ හේතුවක් නිසා. මට මතකයි අපි බලයට එන්න කලින්, මේ නව රජයේ බලයට එන්න කලින් මෙතන ඉන්න බොහෝ දෙනෙක් අපි පුජ්‍යලිකව මුණ ගැහිලා තියෙනවා. විවිධ අවස්ථාවල ඔබ හැමදෙනාම කියපු එක කාරණයක් තමයි අපි බදු ගෙවන්න කැමති. හැබැයි මේ බදු වලට සිද්ධ වෙන්නේ මොකද්ද කියලා අපි දැනගන්න කැමති. අපි ව්‍යාපාර කරන්න අකමැති නෑ. හැබැයි අපට වගවීම පිළිබඳව සහතිකයක් අවශ්‍යයි. මං හිතන්නේ දැන් අපේ රටේ ව්‍යාපාරිකයින්ට, කර්මාන්තකරුවන්ට, විශේෂයෙන්ම ආයෝජකයින්ට, ජාත්‍යන්තර ආයෝජකයින්ට රටේ ලැබිලා තියෙන ප්‍රධාන දේ තමයි තමන්ගේ ආදායම් පිළිබඳව, තමන්ගේ වන බදු පිළිබඳව රජයේ වගවීම, accountability එක දැන් හොඳට පේන්න තියෙනවා. නාස්තිය දූෂණය නතර කිරීම කියන්නේ සරල දෙයක් නෙමෙයි. හැබැයි නාස්තිය දූෂණය නතර කර පමණින් විතරක් රටක් දියුණු වෙන්නේ නැති බව අපි කවුරුත් දන්නවා. හැබැයි නාස්තිය දූෂණය නතර කරන්න විනිවිදභාවයෙන් රජයක තියෙන කැපකිරීම, දේශපාලන නායකත්වයේ තියෙන කැපවීම, නාස්තිය දූෂණය නැති ව්‍යාපාර කරන්න කැමති, ආයෝජන කරන්න කැමති රටවල් වලට සහ අපේ රටේ මිනිසුන්ට දැවැන්ත උත්තේජනයක් හදනවා. අපි මේ කරමින් ඉන්නේ ඒක. එතුමිය පැහැදිලි කරා වගේ අපි මේ ගත වෙච්ච මාස 9ක කාලය අපට ගත කරන්න සිද්ධ වුණේ රටේ ආර්ථිකය, නීතිය, දේශපාලනය ස්ථාවර කිරීමේ කාලයක්. හැබැයි අපි කවුරුත් අමතක කරන්න හොඳ නැහැ. ඒ මුළු කාලේනුත් අපට වැඩි ප්‍රමාණයක් ගත කරන්න සිද්ධ වුණේ මැතිවරණ සඳහා. අපි ගිය අවුරුද්දේ නොවැම්බර් මාසෙන් පටන් ගත්තොත්, සැප්තැම්බර් මාසේ 21 වෙනිදාන් පටන් ගත්තොත් මේ මුළු කාලෙම මැයි මාසේ 4 වෙනිදා දක්වා අපි ගත කරේ මැතිවරණ වෙනුවෙන්. මැතිවරණ නැතුව අපි මෙතෙක් ගත කරලා තියෙන්නේ මාස 5ක් වැනි කෙටි කාලයක්. රටක් මාස 5ක වැනි කාලයකදී ලෝක බැංකුව කියනවා නම් ලෝකේ රටවල් අතරින් ආර්ථික වශයෙන් යථා තත්ත්වයට පත්වීමේ වේගයෙන් ඉදිරියෙන් ඉන්න රටක් හැටියට ඒක අපිට ලොකු අභිමානයක්. ඒක අපේ සාමූහික කැපකිරීමේ ප්‍රතිඵලයක්. විශේෂයෙන් අන්තර් අමාත්‍යාංශ අතර තියෙන බැඳීම අපේ මේ සාර්ථකත්වයේ විශේෂ හේතුවක්. මම කර්මාන්ත ඇමතිවරයා හැටියට කර්මාන්ත අමාත්‍යාංශයට විතරක් මේ රටේ පවතින්න බෑ. කර්මාන්ත අමාත්‍යාංශේ පවතින්නේ වැවිලි කර්මාන්ත, කුෂි කර්මාන්ත, දීවර කර්මාන්ත, සංචාරක කර්මාන්ත,
මේ සියලු කර්මාන්තවල එකතුවක් හැටියට. කෘෂිකර්මාන්තයේ අගය තමයි අපි කර්මාන්ත අමාත්‍යාංශයේ නිෂ්පාදනය බවට පත් කරන්නේ. රටේ කෘෂිකර්මාන්ත අමාත්‍යාංශයේ කෘෂිකර්මාන්තයේ ශ්‍රේෂ්ඨ හරියට වැඩ කරන්නේ නැතුව කෘෂිකර්මාන්තයේ පදනම් කරගත්ත කර්මාන්ත අපනයන ගැන හිතන්නවත් බෑ. වැවිලි කර්මාන්තයේත් එහෙමයි. ඔබ තේ අපනයනය ලෝකයට ගෙනියන ලෝකයට මේ රට එළියට ගෙනියන තැන අපනයන කරුවා. හැබැයි ඔබ දැක්කා ගාමීය ජීවත් වෙන කුඩා වැවිලි කරුවන් තේ නිෂ්පාදකයින් තේ ෆැක්ටරි හිමියන් තේ ෆැක්ටරි ඕනර්ස්ලා ඒ හැමදෙනා එකතු වෙන්නේ නැතුව මේ අපනයන දොරටු ඇරෙන්නේ නැහැ. විශේෂයෙන් කර්මාන්ත අමාත්‍යාංශය සහ ඔබ අපි අතර තියෙන සම්බන්ධය මොකක්ද? We have discussed several times in our sector advisory committee and EDCM and exporters forum. All the time we discuss several matters including SWAT issue. You know well, Chairman. අපි කතා කරලා තියෙන ගොඩක්. අපි ගොඩක් අවස්ථාවල සාකච්ඡා කරලා තියෙනවා. ජනාධිපතිතුමත් එක්ක අපි හමු වෙච්ච හැම අවස්ථාවකම තේ අපනයන ශේෂ්ත්‍රය වර්ධනය කරන ගැන කතා කරා. අපේ සභාපතිතුමා ටී බෝඩ් එකේ තේ වගා කරන්න පොහොර සැපයීම පිළිබඳ ප්‍රශ්න සාකච්ඡා කළා. අපේ අපනයන ආදායම වැටෙන්න බලපාන ප්‍රධාන හේතුවක් තමයි පහුගිය අවුරුදු කිහිපේ තේ නිෂ්පාදනයට අවශ්‍ය කරන ප්‍රමාණවත් පොහොර නොලැබීම. අදත් තවමත් ඒ ගැටලුව තියෙනවා. විශේෂයෙන් පෞද්ගලික අංශයත් පොහොර ආනයනය කිරීමට රජයේ නියාමනයේ සහිතව මැදිහත් වෙන්න අවශ්‍යයි. කුඩා තේ වෞද්‍ය සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා මෙතන ඉන්න. අද පොහොරවල තියෙන වළංගුතාවය පොහොරවල තියෙන ගුණාත්මක භාවය තේ නිෂ්පාදනයේ ප්‍රධාන ප්‍රශ්නයක්. පහතරට තේ නිෂ්පාදකින් තේ නිෂ්පාදනයේ 70%ක් සැපයුවට ඔවුන්ගේ නිෂ්පාදනයේ ඵලදායීතාවය ලබා ගන්න ගුණාත්මක පොහොර යෙදවුම් නොමැතිකම ප්‍රධාන ප්‍රශ්නයක්. රජයේ පිළිබඳ අවධානය යොමු කළා තියෙනවා. ඒ වගේම තේ අගය එකතු කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. අපි දන්නවා අපි අපේ අපනයන වලින් වැඩි ප්‍රමාණයක් අපි යවන්නේ බල්ක් ටී හැටියට. නමුත් ප්‍රොඩක්ට් නිෂ්පාදන හැටියට අපි බ්‍රෑන්ඩ් සන්නාම හැටියට ලෝකේ ස්ථානගත වෙච්ච ප්‍රමාණය අපේ නිෂ්පාදනයේට සරලන විදියට ප්‍රමාණවත් නැහැ. ඒ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ කටයුත්තක් විතරක් නෙමෙයි. ඒ කර්මාන්ත අමාත්‍යාංශයේ කටයුත්තක්. ඒ වගේම අපි ඉදිරි කාලය තුල අපේ මිෂන්ස් එක්ක විශේෂයෙන් අපි තානාපති සේවාවල් වල ඉන්න සියලු දෙනා එකතු කරලා විදේශ කටයුතු අමාත්‍යාංශයත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. සම්ප්‍රදායික අපේ වෙළඳ පොළවල් වලින් එහාට ගිහිල්ලා නව වෙළඳ පොළවල් අපේ කොමර්ෂල් එම්බැසඩර්ස්ලාත් හරහා බිහි කර ගැනීම පිළිබඳව අපිට අවශ්‍යයි. අපි තානාපති කාර්යාලයත් එක්ක කතා කරලා තියෙනවා. විශේෂයෙන්ම ජාත්‍යන්තර ලෝක දේශපාලනයේ ඇතිවෙන ඊටාම සියුම් චලනයක් අපේ රටේ නිෂ්පාදනයේ වැඩිම බලපෑමකට ලක් වෙන ශේෂ්ත්‍රය හිතුවොත් තේ කර්මාන්ත. ඒක එහෙම නෙමෙයි කියන කාටවත් බෑ. ඉරානයේ ප්‍රශ්නයක් ඇති වුණොත් තේ වෙළඳ පොළට බලපානවා. රුසියාවට යුක්‍රේනයේ ප්‍රශ්නයක් ඇති වුණොත් අනිවාර්යයෙන්ම තේ අපනයනට බලපානවා. ඊයේ පෙරේදා ඇති වෙච්ච යුදමය තත්ත්වයන් වලත් අපි දැක්කා ඒක අපේ වෙළඳ පොළ චලනය වෙන්න බලපානවා. ඒකට වැඩියෙන්ම අභියෝගයට ලක් වෙන පිරිස තමයි මෙතන ඉන්නේ. ඉතින් විශේෂයෙන්ම අපට ස්ථාවර වෙළඳ පොළ සොයා ගැනීම ප්‍රධාන ප්‍රශ්නයක්. ඒ වගේම අපි දන්නවා අපේ තරඟකරුවන් පිළිබඳව චීනය, වියට්නාමය, බංග්ලාදේශය විතරක් නෙමෙයි කෙන්යාව පවා අද තේ වෙළඳ පොලේ ප්‍රධාන භූමිකාවක් කරමින් ඉන්නවා. අපට තියෙන වටිනාකම තමයි සිලෝන් ටී නාමය. දැන් මේ සිලෝන් ටී නාමය ලෝක වෙළඳ පොලේ පවත්වා ගන්න නම් අනිවාර්යයෙන්ම තේ වල
බල්ක් එක අපි එකට ගන්න ඕන. ඒකෙදි අපි දන්නවා විශේෂයෙන්ම අපනයනි ඔබ මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ වෙළඳපොළ තරම් කරන්න අපේ තියෙන බ්ලැක් ටී වල වටිනාකමෙන් විතරක් ඒ දේ කරන්න බෑ කියලා අපි පිළිගන්නවා. ඒ වෙනුවෙන් මුළු එකතුවක් හැටියට වෙළඳපොළ අත්පත් කරගන්න නම් අපි තේවල අගය එකතු කිරීම, විවිධාංගීකරණය, පැකේජිං, බ්‍රෑන්ඩිං මේ ඔක්කොගෙම වෙළඳපොළ අත්පත් කරගන්න අවශ්‍යයි. ඒ නිසා විශේෂයෙන්ම කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍යාංශය හැටියටත් අපනයන සංවර්ධන මණ්ඩලයත් තේ මණ්ඩලයත් අපි එකට වැඩ කරනවා. මේ කටයුතු හොඳින් අධ්‍යයනය කරගන්න ඕනම වෙලාවක ඔබේ අදහස් යෝජනා වලට අපේ විවෘතයි. ඒ වගේම විශේෂයෙන්ම ජනාධිපතිතුමා අපනයන පිළිබඳ අන්තර් අමාත්‍යාංශ කමිටුව පිහිටවලා තියෙනවා. ඒ වගේම ඉදිරියේදී අපි ඉන්වෙස්ට්මන්ට් ෆැසිලිටේෂන් කමිටි එක අපි පිහිටවනවා. ආයෝජන සඳහා පහසුකම් සැලසීමේ මූලික කමිටුවක්. එතනදී අපි බලාපොරොත්තු වෙනවා මේ අවසර ගැනීම වලට තියෙන අනුමත කර ගැනීම වලට තියෙන සාම්ප්‍රදායික යාන්ත්‍රණයෙන් මිදිලා ආර්ථිකයේ ක්ෂණික තීරණ ගන්න පුළුවන් ඩිජිටල් කරණයට යන්න සහ අනුමත කර ගැනීම වලට ගත කරන කාලය කෙටි කරගන්න. ඒ නිසා ඒ හරහා අපි බලාපොරොත්තු වෙනවා එක ශේෂ්ත්‍රයකට විතරක් සීමා වෙච්ච ආයෝජකින් වෙනුවට විවිධ ශේෂ්ත්‍ර වලට ඔබේ ආයෝජන විවෘත කරන්න. විශේෂයෙන්ම අපනයන කරුවන් හැටියට අපි ඔබෙන් ඉල්ලා හිටිනවා. තේ අපනයනෙන් විතරක් මේ ආර්ථිකය පවතින්නේ නැහැ. සංචාරක කර්මාන්තය, ඛනිජ සම්පත් කර්මාන්තය, මැණික් කර්මාන්තය වැනි විවිධ අවස්ථාවන් අපේ රටේ තියෙනවා. මුහුද සහ මුහුද පිහිටීමෙන් මුහුද පිහිටපු රටක් හැටියට ගත්තොත් මුහුද විතරක් නෙමෙයි මුහුදේ පිහිටීමෙන් අපට තියෙන වටිනාකම අපට තියෙන අවස්ථාව ලෝකෙ කිසි රටකට නැහැ. ඒ අවස්ථාව ඔබ ලබා ගන්න. ඒ සඳහා ඔබේ ආයෝජන නැවත රට තුල ආයෝජනය කරන්න. ඔබට තියෙන ගනුදෙනුකරුවන් රුසියාවේ වෙන්න පුළුවන්, වෙනත් රටවල් වල වෙන්න පුළුවන්. ඒ ඉන්න ගනුදෙනුකරුවන් ඔබේ මිත්‍රයින් අපේ රටේ ආයෝජන සඳහා කැඳවන්න. ඒ වෙනුවෙන් ඊටාම විනිවිදභාවයෙන් නිර්දේශ පාලනීකරණය වෙච්ච ව්‍යාපාරික අවස්ථා වුන්ට ඇති බව රට වෙනුවෙන් ඔබ කියන්නේ. ඔබේ පණිවිඩය මේඩ් ඉන් ශ්‍රී ලංකා හැටියට තේ විතරක් නෙමෙයි මේඩ් ඉන් ශ්‍රී ලංකා හැටියට බොහෝ දේ තිබෙන බව ලෝකෙට ගෙනියන්න. ඒ සඳහා 26 වෙනි මේ සංවත්සර වාර්ෂික සංගමයේ සමුළුවට අපට ආරාධනා කරපු ඔබට ස්තුතිවන්ත වෙමින් ඔබේ ඉලක්ක ඉතාම සාර්ථක කරගන්න මේ අවුරුද්ද අපි විශ්වාස කරනවා තේ අපනයනේ ඉහළම ආදායම ලබන අවුරුද්ද බවට පත් වෙනවා. ඒ ස්ථිරයි. දැනට අපි මිලියන 880කට පමණ හිටු කරලා තියෙනවා. ඔබේ ඉලක්කය මිලියන 1400ක් 1500ක් විතර ප්‍රමාණය මේ වසරේ. අනිවාර්යෙන් එය මෑත ඉතිහාසයේ ඉහළම අපනයන ආදායම බවට පත් වෙනවා. ඒ සඳහා ඔබ හැමදෙනාටම ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි හැමදෙනාටම. සුබ රාත්‍රියක්.